අද අපි හමු වෙන්නේ අලුත් බලාපොරොත්තු තියෙන, අලුත් ප්‍රතිපත්ති තියෙන, අලුත් ආකල්ප තියෙන, අලුත් පොරොන්දු තියෙන අලුත් යුගයක ඉඳගෙන මගේ අලුත්ම YouTube channel එකේ අලුත්ම වීඩියෝ එකත් එක්ක. ඉතින් ජනතාවගේ විශ්වාසය දිනා ගන්න වැඩ කියන එකට වැඩිය වැඩ කරලා පෙන්වන්න ඕන. ඉතින් මෙන්න මේක ඇත්තක්ද කියලා බලන්න තමයි අලුත් රජය අලුත් වැඩ කරනවද කියලා විනාඩි 2-3කින් short and sweet විදිහට අපි මේ කතා කරන්න යන්නේ. හරි. උදාහරණයක් විදිහට බලන්න තෙල් හා බලශක්ති කලාප සංවර්ධන ව්‍යාපෘතිය. And Sri Lanka will begin work next month on plans to develop an energy hub with India and the UAE. මෙම ව්‍යාපෘතියේ අරමුණු ඉන්ධන ගබඩා පහසුකම් සහ තෙල් පිරිපහදු කර්මාන්ත ශාලාවක් පිහිටවීම. ඒ වගේම කන්කසන්තුරේ වරාය සංවර්ධනය. මෙම ව්‍යාපෘතිය උතුරු පළාතේ ආර්ථිකය ශක්තිමත් කිරීම, නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ වරාය ආශ්‍රිත ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වර්ධනයන් අත්පත් කර ගැනීම. ඒ වගේම ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය. ඉතින් මෙම ව්‍යාපෘතිය ප්‍රාදේශීය ජීවන තත්ත්වයන් උසස් කිරීම, ඒ කියන්නේ වෘත්තීය පුහුණු වැඩසටහන් සහ පෞද්ගලික ආයෝජන සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම. ඉතින් ලෝක බැංකුව මේ සඳහා උපකාරී වෙලා තියෙනවා ඒ ලැබුණ මුදලත් එක්ක. ඉතින් ඒ වගේම තරුණයන්ට අදාළව AI robotics සහ fintech පුහුණු වැඩසටහන් සඳහා පියවර මේ මොහොත වෙද්දී ක්‍රියාත්මක වෙමින් පවතිනවා. රාජ්‍ය ගෙවීම් සඳහා ඩිජිටල් වේදිකාවක් මේ වෙද්දී හදලා තියෙනවා. ඒ වගේම රජයේ සේවාවන් යටතේ දැන් ඔන්ලයින් අපොයින්ට්මන්ට් සිස්ටම් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉතින් මේ වගේ මේ කෙටි කාලයක් තුළ මේ කට්ටිය මොකක් හරි දෙයක් කරන්න try කරනවා. අපිට කරන්න පුළුවන් කියන හැඟීම අපිට ඒත් උගන්වලා තියෙනවා. වගේම අපිට ලොකු බලාපොරොත්තුවක් දීලා තියෙනවා. පෙර පැවති රජයන් දින 365කින්වත් කරන්න අපොහසත් වුණ සමහර දේවල් මේ රජය මේ පොඩි කාල සීමාව තුළ කරලා තිබෙනවා කියලා අපිට කිසිම තර්කයකින් තොරව පිළිගන්න සිද්ධ වෙනවා. ඉතින් මේ කෙටි කාලයක් තුළ මේ වගේ ලොකු ප්‍රොජෙක්ට් වලට සමහර විශාල දේවල් වලට අතගහපු රජය ඉතින් අපි සැලියුට් කරන්න ඕන. තව දියුණු වෙන්න ඕන. හැබැයි මේ ස්ටාර්ට් එකක් විදියට හොඳයි. ඔබටත් මේ වෙනස පේනවද? ඔබට හිතනවද මේ රජයේ පැරණි ගැටලු වලට නව විසඳුම් අරගෙන එනවා කියලා? ඉතින් short and sweet විදියට මම මේක මෙහෙම ඉවර කරනවා. ඔයාලගේ අදහස පල්ලෙහා තියෙන comment box එකේ comment කරන්න. මේ වගේ තවත් සත්‍ය සහ තොරතුරු පදනම් කරගත් දේශපාලන විශ්ලේෂණ, ඒ වගේම සමාජයේ අමුතු පැතිකඩයන් හොයන්න ආස කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න.